සුදු වෙන්න කියලා හිතාගෙන රටේ නැති බ්ලීචින් ක්‍රීම්ස් එක එක ජාතිය පේජ් කරන TikToks පේජ් කරන අයගේ ක්‍රීම්ස් ඕඩර් කරලා ඔන්ලයින් ඕඩර් කරලා ක්‍රීම් ගාලා තිබ්බ පාටක් නැති කරගෙන මූණ පොතික් වගේ විනාශ කරගත්ත කෙනෙක් නම් මම ඉදලා මේ වීඩියෝ ඔයාලම හොයාගෙන ආව වීඩියෝ එකක් කියලා. ඉතින් කලින් දවසක මම එක එක ජාතියේ ක්‍රීම්ස් try කරලා මගේ මෙන්න මේ විදියට ස්කින් එක විනාශ කරගත්ත කාලයක් තිබ්බේ. ඉතින් ඒ කාලෙන් අද මම මේ විදියට හරි මගේ ස්කින් එක රිකවර් කරගෙන ඉන්නේ. අපි මෙන්න මේ ග්ලෝවි ස්කින් කියන ප්‍රොඩක්ට්ස් ඉඳි ඔයාලා දන්නවා අපේ රේන්ජස් දෙකක් තියෙනවා. ෆාස්ට් ෆයිනින් එකයි VIP එකයි. මෙන්න මේ ක්‍රීම්ස් තමයි මැජිකල් ප්‍රොඩක්ට්ස් වගේ ඔයගොල්ලන්ගේ ස්කින් එකේ තියෙන ඕනම ප්‍රශ්නයක් රිකවර් කරගෙන ස්කින් එකේ කලර් එක yellowish කලර් එකට කලර් අප් කරගන්න හෙල්ප් කරන අපේ ප්‍රොඩක්ට්ස්. ඉතින් ඔයාලා පිම්පල්ස් මාක් පිග්මන්ටේෂන් බ්ලීචින් ක්‍රීම් ගාලා මම කලින් කිව්වා ස්කින් එක ඩැමේජ් කරගෙන තියෙනවා නම් ස්කින් එක අන්ඊවන් නම් ඇස් වටේ කට වටේ කළු වෙලා තියෙනවා නම් යන්නේම නැති මාක්ස් තියෙනවා නම් පිම්පල් කඩපු මාක්ස් තියෙනවා නම් පැල්ලන් තියෙනවා නම් ඒ හැම දෙයකටම හොඳම සොලියුෂන් එකක් විදිහට මම රෙකමන්ඩ් කරන අපේ ෆාස්ට් ෆයිනින් ක්‍රීම් එක VIP ක්‍රීම් එක මේ රේන්ජස් දෙකෙන් ඕන එකක් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඔයාගේ ස්කින් ස්ටේටස් එක මට හරියට කියන්න ඕනේ. ඔයා පාවිච්චි කරපු ප්‍රොඩක්ට්ස් ඔයාගේ වෙලා තියෙන ඩැමේජස් මොනවද? ඔයාගේ ස්කින් එකේ ඩැමේජස් නැද්ද? ඇද්ද? ඒ හැමදේම මාත් එක හරියට ෂෙයා කරගත්තොත් තමයි මට හොයි හෙල්ප් කරන්න පුළුවන්. ඔයාලගේ ස්කින් එක අතුරු ආබාධ නැතුව තියෙන ප්‍රශ්නත් අඩු කරගෙන නැත්තරම නැති කරගෙන ස්කින් එකේ කලර් එක අපිට තියනා වගේ yellowish කලර් එකට කලර් අප් කරගන්න. ඉතින් අපි දන්නා අපේ බාහිර පෙනුම අතිශය වැදගත් හැම දෙයකදීම. ඔයාලා ඉන්ටර්විව් එකකට ගියත් කෙනෙකුට ෆේස් කරනවා නම් කෙනෙක් අපේ මූණ අපේ අපියරන්ස් එකෙන් තමයි අඳුරගන්නේ. අම්මට සිට මෙයා මෙහෙමයි මෙයා මෙහෙමයි මූ මෙහෙම චරිතයක් මෙහෙමයි කියලා කෙනෙක් මුලින්ම අපිව අයිඩෙන්ටිෆයි කරගන්නේ අපේ පෙනුමේ. හින්දා මම නම් කියන්නේ පෙනුම කියන දේ වැදගත්. මම කියන්නේ සුදු වෙන්න ඕනේ කියලා කිසිම කෙනෙක්. සුදු නැති ලස්සන තලෙලු හැම තියෙන ලස්සන කළු ඕන තරම් දැකුම් කළු මිනිස්සු ඉන්නවා. ඒ වුණාට ගොඩක් අය හිත යටින් කැමති. එතන මමත් ඉස්සර කළුයි පට්ටම කළු මේ මගේ පරණ ෆොටෝ එකක්. ඉතින් කළු කාලේ තිබ්බ ෆොටෝ එකක් තමයි මම ඊදෙන්නේ. මමත් හරිම ආසයි. මම ආසාවෙන් හිටියා මගේ කලර් එක අප් කරගන්න. මම ඒ හින්දා එක එක පේජ් කාර්යයන්ගේ ක්‍රීම්ස් පාවිච්චි කරා. ඊට පස්සේ එක එක ඩොක්ටර් මෙඩිසින්ස් ඒ වගේ ෆාමසිස් වල ඉන්න අයගෙන් ඔය කොජික් වගේ හයි ඩෝස් තියෙන කොජික් ඉන්ග්‍රීඩියන්ට් එක හයි ඩෝස් තියෙන ක්‍රීම්ස් පාවිච්චි කරලා මගේ ක්‍රීම් එක නැත්තරම නැති කරගෙන විනාශ කරගත්තා. ඉතින් එහෙම විනාශ වෙලා තිබ්බ මූණ මම අද වෙද්දි මේ වෙද්දි හදාගත්තේ ග්ලෝලි ස්කින් කියන අපේ ප්‍රොඩක්ට් වලින්. මෙන්න මේ ක්‍රීම් එක තමයි මැජිකල්ම ප්‍රොඩක්ට් එක. සහ මේක ගෙවන ගානට අන්ෆෙයාර් නැති රිසල්ට් එකක් තමයි. මේක ඇවිල්ලා රුපියල් 2950ක් ඉන්නේ ඕනම කෙනෙකුට අෆෝඩ් කරන්න පුළුවන් ගානක්. අන්ෆෙයාර් නැති මම හිතනවා රීසනබල් ගානක් කියලා. ඔයා ගෙවන ගානට හෙන ගහන්න නැති. මොකද හෙන ගහන්න නැති කියලා කිව්වේ මොකද රුපියලක් හරි අපි ඕගොල්ලන්ගෙන් ගත්තොත් එහෙම අපි දැනගන්න ඕනේ ඒකට හරි ප්‍රතිඵලයක් ඕගොල්ලන්ට ලබා දෙන්න. ඉතින් ඒ 100%ක් ඔයාලා බලාපොරොත්තු වෙන එක අර ප්‍රාතිහාර බානවා වගේ රිසල්ට්ස් නැහැ. නමුත් පළවෙනි ක්‍රීම් එකේම ගෙවන ගානට අන්ෆෙයාර් නැති රිසල්ට් එකක් කියන්නේ yellowish කලර් එකක් ගන්න වගේම ස්කින් එකේ තියෙන ඩැමේජස් රිකවර් කරගන්න හෙල්ප් කරන සුපිරිම ක්‍රීම් එක තමයි ෆාස්ට් ෆයිනින් කියන අපේ ක්‍රීම් එක. ඊට අමතරව මූණේ තියෙන පැල්ලම් සහ ගොඩක්ම කළු අයට ඒ වගේම ඉතාමත් ඉක්මනින් ස්කින් එකේ කලර් එක කලර් අප් කරගන්න බලාපොරොත්තු වෙන ඉන්න අය පාවිච්චි කරන්න ඕනේ අපේ VIP රේන්ජ් එක. ඒ වගේම අපේ ෆේස් ක්‍රීම් එක වගේම බොඩි එකට බොඩි ක්‍රීම් එකක් තියෙනවා. ඒකට ඒකත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම අපේ රේන්ජ් එකට අලුතෙන්ම ආවිලා තියෙනවා යන්නෙම නැති පැල්ලම්. පිග්මන්ටේෂන් පවා යන්නේ අපේ VIP ක්‍රීම් එකේ. නමුත් සමහර පැල්ලම් තියෙනවා යන්නෙම නැති. ඒක මොකක් කරත් ඔයාලා ඩොක්ටර් මෙඩිසින් ගත්තා කාබන් ලේසර් ට්‍රීට්මන්ට් කරත් රේසර් වලින් පිච්චුවත් යන්නෙම නැති පැල්ලම් යවා ගන්න පුළුවන්. එකම ක්‍රීම් එක තමයි ග්ලෝලි ස්කින් වල පේන ඩාර්ක් ස්පොට් රිමූව් ක්‍රීම් එක. ඇඟිලි පුරුක් කළු වෙලා තියෙනවා නම් ඒ වගේම තනිස් කළු වෙලා තියෙනවා නම් වැලමිට කළු වෙලා තියෙනවා නම් අතේ ඇඟිලි කකුල් ඇඟිලි වගේ දේවල් පුරුක් කළු වෙලා තියෙනවා නම් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් සුපිරිම ක්‍රීම් එක තමයි ඩාර්ක් ස්පොට් රිමූව් ක්‍රීම් එක. ඉතින් ඕව තමයි අපේ ක්‍රීම්ස් රේන්ජස්. ඉතින් ඔයාලගේ තියෙන ප්‍රශ්න අපිත් එක්ක හරියට ෂෙයා කරගත්තොත් ඔයාලට පුළුවන් හොඳ ප්‍රතිඵලය ලබා ගන්න. පල්ලෙහා වීඩියෝස් තියෙනවා කැමති නම් ගිහිල්ලා බලන්න. කස්ටමර්ස්ලා ගානස් ෆීඩ්බැක් මම උඩින් දැම්ම වගේම පල්ලෙහාත් ඒගොල්ලෝ කමෙන්ට් කරලා තියෙන මේ දේවලුත් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඔයාලගේ ස්කින් එකේ ප්‍රශ්නයක් තියෙනවා නම් මට මැසේජ් එකක් දාන්න අනිවාර්යෙන්ම. නැත්නම් වොයිස් මැසේජ් එකක් හරි කෝල් එකක් හරි ගන්න. සමහර වෙලාවට ෆෝන් එක වැඩ කරේ නැත්නම් එහෙම අනිවාර්යෙන් WhatsApp මට කෝල් එකක් ගන්න මැසේජ් එකක් දාන්න. ඕන වෙලාවක WhatsApp මැසේජ් මගේ අතින් මිස් වෙන්නේ නැහැ. පොඩක් රිප්ලයි කරන්න වෙලා ගියා කියලා හිතන්න එපා. මොකද එහෙම මැසේජ් ප්‍රමාණයක් එද්දි මට අමාරුයි. මොකද මම PDF හතරක් යවලා ඕගොල්ලන්ට මේක ගන්න කියලා කියන්නේ මම හරියට මම දන්න දේ කියලා දෙනවා. මේ විදිහට කරන්න මේ විදිහට ගෙඩි තියනවා නම් මෙහෙම කරන්න අයිස් කියුබ් වලින් ට්‍රීට් කරන්න මේවා කරන්න මේවා බොන්න මේ කෑම වලින් පරිස්සගෙන මේ හැමදේම කියනකොට අර කස්ටමර් කෙනෙක් එක්ක පොඩි වෙලාවක් යන යත් එක්ක මැසේජ් අනම්මනම් කරනකොට ඒ හින්දා පොඩි ඉවසීමෙන් ඉන්න අනිවාර්යව රිප්ලයි කරනවා.